මොකද අද ඉඳලා දවස් කිහිපයක් ඔයගලන්ට තව ඉතුරුට තියෙනවා. ඉතින් ඒකින්ද මම මේ ටික ඔයාලට කෙටියෙන් කියන්නම්. ඔයාලා අවශ්‍ය තැන් ටික ලියා ගන්න ළමයි. එතකොට අපිට තියෙන පාඩම ගංගාවේ සංගීතය. ගංගාවේ සංගීතය ලියන්නේ කවුද? එච්.එම්. කුරුලිගමයා. එතුමා අයිති වෙන්නේ කොළඹ යුගයට. 1918 තමයි මෙතුමා උපත ලබන්නේ. කළුතර කුරුලිගමදී තමයි මෙතුමාගේ උපන් ගම වෙන්නේ. ඒ වගේම තමයි පුවත්පත් කලාව රැකියාව කරගත්ත කෙනෙක්. සිංහල බලය සිළුමිණ දිනමිණ මේ වගේ පුවත්පත් වලට මෙතුමා ලිපි ලියලා තියෙනවා, කවි ලියලා එහෙම තියෙනවා. ඊට පස්සේ මෙතුමාගේ සමකාලීන අය විදිහට අපිට ගන්න පුළුවන් ළමයි පී.බී. අල්විස් පෙරේරා මහත්මයා, ඒ වගේම උපනන්ද බටුගෙදර මහතා, කපිල සෙනවිරත්නයන්, මාකන්දුරේ ගුණවර්ධනයන්, මීමන ප්‍රේමතිලකයන්. ඉතින් මෙතුමා ලියපු කවි සංග්‍රහය විදිහට ඔයාලා මතක තියාගන්න ඕනේම තමයි සුවඳ, දේදුන්න, මීවදය වගේ දේවල් තුනක් විතර වගේ මතක තියාගත්තාම ඇති. කාව්‍ය ග්‍රන්ථ ලියලා තියෙනවා. කාව්‍ය ග්‍රන්ථ වලට ලියලා තියෙන ළමයි කුණාටුව. ඈ කියන කාව්‍ය ග්‍රන්ථයක්. ඒ පොතේ නම ඈ. එකමත් එක රටක. සංවාදය. ඒ වගේම මේ එච්.එම්. කුරුලිගමයන් 1973 අගෝස්තු 1 වෙනිදා මේ ලෝකයේ හැරගොස් තිනවා, මිය ගිහිලා තියෙනවා. එතකොට ඒ ටික තමයි ළමයි ගංගාවේ සංගීතයේ පාඩමෙන් ඔයාලට දෙන ෂෝට් නෝට් එක. ඒ වගේම ඔයාලට තියෙනවා ඊළඟට 10 පන්තිට අයිති වෙන අන්තිම පාඩම ලෙන අතහැර යාම. ලෙන අතහැර යාම අයිති වෙන්නේ සිංහබාහු නාට්‍ය ඛණ්ඩයක්. එතකොට අපි ඒක ගැන බලමු. ලෙන අතහැර යාම. ලෙන අතහැර යාම ළමයි මම කලින් කිව්වා වගේ සිංහබාහු නාට්‍යයේ ගත්ත කොටසක්. සිංහබාහු වේදිකාගත වෙන්නේ 1961 අගෝස්තු 31 වේදිකාගත වීම. සිංහබාහු නාට්‍ය මුල්වරට පෙන්වන්නේ වේදිකාවක. ඔයගොල්ලෝ දන්නවා ඒක වේදිකා නාට්‍යයක් කියලා. 1961 අගෝස්තු 1 වෙනිදා තමයි පළවෙනි වතාවට සිංහබාහු නාට්‍ය වේදිකාගත කරන්නේ. ඒ වගේම තමයි මේක ලියන්නේ කවුද? ඔයගොල්ලෝ දන්නවා එදිරිවීර සරච්චන්ද්‍ර මහතා. එහෙම නැත්නම් මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර. එතකොට මෙතුමාගේ උපත 1914 ජූනි 3 වෙනිදා සිද්ධ වෙනවා. පියා වෙන්නේ චාල්ස් ෆ්‍රැන්සිස් ද සිල්වා. මව ලීසියා පින්ටු. ඔයාලට සමහරවිට කුතුහලයක් එන ඇති මේ වගේ යුරෝපීය නම් තියෙන අම්මෙක්ටයි තාත්තෙක්ටයි දාව කොහොමද මේ වගේ
සිංහල නමක් තියෙන කෙනෙක් එහෙම සිංහල නමක් දානවාද කියලා. ඇත්තටම මුල් නම ඒක නෙමෙයි. මුල් නම තමයි ළමයි යූස්ටස් රෙජිනාල්ඩ් ද සිල්වා. අම්මයි තාත්තයි දාපු නම තමයි යූස්ටස් රෙජිනාල්ඩ් ද සිල්වා. පස්සේ තමයි සරච්චන්ද්‍රයන් එදිරිවීර සරච්චන්ද්‍ර කියන නම භාවිතා කරේ. පස්සේ අර උපතේදී දාපු නම වෙනුවට අර පස්සේ කාලේ භාවිතා කරපු එයා නිර්මාණ වලට භාවිතා කරපු නම සදාකාලික නමක් බවට පත් වුණා. ඒ නම අමරණීයයි. ඉතින් මෙතුමා 1936 දී ගෞරව උපාධිය ගන්නව ළමයි. ඒ වගේම 1939 දී රවීන්ද්‍රනාත් tagore සරසවියට යනවා. මෙතුමාගේ නිර්මාණ මොනවද කියලා අහන්න පුළුවන්. නිර්මාණ විදිහට අපිට ගන්න පුළුවන් නවකතා. නවකතා ළමයි තියෙන්නේ මලගිය ඇත්තෝ මලවුන්ගේ අවුරුද්දක්. ලස්සන නවකතාවත් දෙකක්. ඉතින් ඔයාලා විභාගය වුණාම අරගෙන කියවන්න. ඒ වගේම ඔයගොල්ලෝ දන්නවා වගේම මෙතුමා නාට්‍ය රාශියක් කරලා තිනවා. ඒවට අයිති වෙනවලමයි මනමේ, සිංහබාහු, ප්‍රේමතෝ ජයති සෝකෝ, සභාවති, එළව ගිහින් මෙලව ආවා. මෙන්න මේ වගේ නාට්‍ය. ඒ වගේම තමයි මෙතුමා ලියපු පොත් විදිහට අපිට ගන්න පුළුවන් කල්පනා ලෝකය. කිටියක් ගහලා ලියා ගන්න සාහිත්‍ය විද්‍යාව. ඒ වගේම මෙතුමා තමන්ගේ ලියනවලමයි. ඔයගොල්ලෝ දන්නවා ඒකට කියන්නේ ස්වයං ලිඛිත චරිත ප්‍රදාන චරිතය ගැන ලියන එක. තමන් තනියම තමන්ගේ චරිතය ගැන ලියනවා. මම කවුද කියන එක මම ලියනවා. අන්න ඒක තමයි මේ ස්වයං ලිඛිත සංලිඛිත චරිත චරිත ප්‍රදානය ඔයාලගේ පොතේ තියෙනවා. ඔයගොල්ලෝ මේ ටික හොඳට මතක තියාගන්න ඕන. ඉතින් ඒ ස්වයං ලිඛිත චරිත ප්‍රදානය තමයි ළමයි පින් ඇති සරසවි වරමක් දෙන්නේ. මෙතුමට හම්බ වෙනවා ළමයි කුමාරන් අෂාන් විශ්ව සම්මානය. ඒ වගේම තමයි පිලිපීනේ රැමොන් මැක්ටියසි සම්මානය. ජපානයේ ස්වර්ණ රජත සම්මානය. ඕගොල්ලන්ට කියන්න ඕන ළමයි සිංහබහුව කියන්නේ සිංහලයාගේ උපත්ති ගැන තියෙන කතාව. ඒක ඇත්තටම තියෙන මහා වංශයේ මේ කතාව තමයි එදිරිවීර සරච්චන්ද්‍රයන්
ශෛලීගත නාට්‍යයක් විදිහට අපිට පෙන්වන්නේ. මම හිතන්නේ ඔයගලන්ට වෙන අතහැරේ යමු පාඩමේ ඒ ටික විතරයි තියෙන්නේ. මතක තියාගන්න අවශ්‍ය දේවල් විදිහට ඒ වගේම තමයි මතක තියාගන්න මේ වෙන අතහැරේ යමු පාඩමේදී ගැටුම කියන එක. මෙන්න මේ සන්දර්භය ගොඩාක් වැදගත් වෙනවා. මේක ප්‍රබලව නිරූපණය කරලා තියෙනවා කියන එක ඔයගොල්ලෝ මතක තියාගන්න. අපි එහෙනම් ඊළඟ පාඩමට යමු 11 වසරට. 11 වසරේ පළවෙනි පාඩම තමයි ළමයි මොකද්ද? ඔයගොල්ලෝ ගොඩක් කැමති පාඩමක් අඟුල්මාල් දමනය. අඟුල්මාල් දමනය ළමයි ලියන්නේ ගුරුළු ගෝමීන් විසින්. මේ ගුරුළු ගෝමීන් ලියන්නේ අඟුල්මාල් දමනය කියලා එකක් නෙමෙයි අමාවතුර කියන පොත. මේ අමාවතුර කියන පොතේ තමයි අඟුල්මාල් දමනය තියෙන්නේ. ඉතින් මේ අමාවතුර ලියන්නේ පුරුෂ ධම්මසාරථී ගුණය මතු කරලා දක්වන්න. පරිච්ඡේද තියෙනවා ළමයි 18ක්. පළවෙනි එක විදිහට ඒ කියන්නේ මේකෙදි දමන 18ක් කිව්වොත් හරි. පළවෙනි දමනයේ විදිහට තියෙනවා දුර්දාන්ත දමනය. දැන් නැත්නම් ලියා ගන්න. පළවෙනි දමනය තමයි දුර්දාන්ත දමනය. දෙවෙනි දමනය ස්වසන්තාන දමනය. තුන්වෙනි එක පරසන්තාන දමනය. ඒ වගේම හතරවෙනි එක ගෘහපති දමනය. මේකෙන් ගොඩක් ඉස්මතු කරලා පෙන්නනවා පුරුෂ ධම්මසාරථී ගුණය කියන්නේ මොකද්ද කියන එක. ඊට පස්සේ ළමයි හත්වෙනි පරිච්ඡේද විදිහට තියෙන්නේ මේ අපිට තියෙන අඟුල්මාල් දමනය. ඒ වගේම 14 වෙනි පරිච්ඡේදය තියෙනවා නා දමන දෙකක්. මොනවාද මේ නා දමන දෙක? මේ නා දමන දෙක තමයි ළමයි එකක් තමයි නන්දෝපනන්ද දමනය, අනිත් එක නාලාගිරි දමනය. ඒ කියන්නේ මේ ඇත්තු දෙන්නේ නන්දෝපනන්ද කියන ඇත්තයි නාලාගිරි කියන ඇත්තයි. ඉතින් මේ අමාවතුර ලියන්න අරමුණුනේ මොකද්ද? මේකේ අරමුණු තමයි ළමයි පාලි සංස්කෘතය දන්නේ නැති නූගත් සාමාන්‍ය මිනිස්සුන්ට තේරෙන විදිහට එයාලට ආස හිතෙන විදිහට සිංහලෙන් ලිහිල්ව ලියන්න. ඒ වගේම තමයි මේකේ විශේෂත්වය මේක තියෙන ළමයි සංක්ෂිප්ත රීතිය. අනිත් මේ වගේ බෞද්ධ පොත්පත් එක බලද්දී මේක ඇත්තටම ගොඩක් සංක්ෂිප්තයි. අනිත් ඒවාදී ඔයගොල්ලෝ දකින්න ඇති ගොඩාක් දිගයි. හැබැයි
මෙතන තියෙන්නේ අඟුලිමාල දමනය හරිම සංක්ෂිප්ත පාඩමක්. මේ අඟුලිමාල දමනය කියන එකේදී අඟුලිමාලගේ උපත අඟුලිමාල නෙමෙයි එතන උපදින්නේ අහිංසක. අහිංසකගේ උපතේ ඉඳලා අඟුලිමාල වෙලා අඟුලිමාල බුදුන් සරණ යන කම්ම ටික මේ අඟුලිමාල දමනය කියන පාඩමේ ඇතුළත් වෙනවා. ඉතින් ඔයාලට තේරුම් ගන්න පුළුවන් ඒක කොයිතරම්නම් සංක්ෂිප්තයිද කියලා. ඒ වගේම තමයි මේක ලියුණු ළමයි පොළොන්නරු යුගයේ. ඔයගොල්ලෝ දන්නවා ගුරුල භූමින් ඇති වෙන්නේ පොළොන්නරු යුගයේද. ඒ වගේම ලියවිච්ච තවත් පොත් විදිහට ගන්න පුළුවන් ධර්ම ප්‍රදීපිකාව. මේකේ කර්මයන්ගේ විපාක පෙන්නනවා. ඊට තව මහා බෝධිවංශ පරිකථා ගන්න පුළුවන්. අමාවතුරු ළමයි ඇත්තටම තියෙන්නේ බුද්ධ චරිතය ගැන. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ කොහොමද එකිනෙකාව দমনය කරේ? හැම වෙලෙම මේක ධර්ම ග්‍රන්ථයක්. බුදුහාමුදුරුවෝ দমনය කරේ මේ ධර්මයෙන්නේ. එතකොට ඒක ගැන තමයි මේ තියෙන්නේ. අපි ඊළඟ පාඩමට යමු. ඊළඟ පාඩම තමයි ළමයි උග්ගසේන. උග්ගසේන සිටුපුත්තුගේ වස්තුව. මම ඔයාලට ඒ ගැන සම්පූර්ණ වීඩියෝ එකක් කරා. බලපු අයට මතක ඇති. ඉතින් මේ උග්ගසේන සිටුපුත්තුගේ වස්තුව ළමයි සද්ධර්ම රත්නාවලියේ 256 වෙනි කතාංගය. සද්ධර්ම රත්නාවලියේ කතාංග තියෙනවා ළමයි 310ක්. ඒ 310න් 256 වෙනි එක තමයි මේ උග්ගසේන සිටුපුත්තුගේ වස්තුව. එතකොට මේක තියෙන සද්ධර්ම රත්නාවලියේ ධර්මසේන හිමියන් තමයි රචනා කරන්නේ. දෙවෙනි පෙරකුම් රජතුමාගේ කාලේ තමයි මේක රචනා වෙන්නේ. දඹදෙණි යුගයේදී නැත්නම් දඹදෙණි අවධියේදී. මේකේ අරමුණ මොකද්ද? අරමුණ තමයි ළමයි නුවණ අඩු උනත් කුසල් සඳහා කුසලයේ දැනගෙන පින්කම් වල හැසිරීලා නිවන් සාද ගන්න නිවන් යන්න සාමාන්‍ය මිනිසුන්ට අරමුණු කරගෙන තමයි මේ පොත ලියන්නේ. ධර්මසේන හාමුදුරුවෝ සාමාන්‍ය පොදු ජනයා. ඒ කියන්නේ ළමයි ඒ කාලේ හැමෝටම කියවන්න ලියන්න බෑ. ඉතින් එක්කෙනෙක් කියනකොට අනිත් අය අහගෙන ඉන්නවා. ඉතින් එතකොට සාමාන්‍ය පොදු ජනයාට තේරෙන විදිහට ලියන්න ඕනනේ. ඉතින් ඒකකින්ද තමයි මේ ධර්මසේන හාමුදුරුවෝ කියන්නේ නුවණ අඩුවත් කුසල් දැන පින්කම් හැතිර නිවන් සාදා ගන්න සඳහා සාමාන්‍ය පොදු ජනයා අරමුණු කොටගෙන මේක ලියනවා කියලා. ඒ වගේම තමයි බුද්ධඝෝෂ හිමියන්ගේ බණ කතා රීතිය. කෙටි රක්හල ලියා ගන්න ධම්මපදත්ත කතාව. ඔයගොල්ලන්ට මම හිතනවා මම මේව විස්තර කරලා කියන්න ඕන නැහැ කියලා. මොකද ඔයාලා මේව දැන් දන්නවා. විභාගෙට තව දවස් කිහිපයයි. ඉතින් ඔයගොල්ලෝ මේව සම්පූර්ණයෙන් දැනගෙන ඉන්න ඕනේ. එහෙම දන්නේ නැත්නම්
මේ වීඩියෝ එක බලන වෙලාවෙම ඕගොල්ලෝ ඕගොල්ලන්ගේ සාහිත්‍ය සංග්‍රහය අතට අරගෙන ඒකේ තියෙන කහපාට කොටුවේ මොනවද තියෙන්නේ කියලා පොඩ්ඩක් බලන්න. එතකොට ඔයාලට තේරෙයි මොනවද මේ කියන්නේ කියලා. එතකොට ළමයි මේ කතාවේදී උද්දසේන කතාවේදී අනිත් කතාවලදී හැම එකේදීම ආරම්භයේදී හේතුව දක්වලා තියෙනවා. ඒ වගේම අන්තිමට දහම් පණිවිඩය තියෙනවා. විශේෂයෙන් මතක තියාගන්න මේක බණ කතා රීතියට අයිති පොතක්. මම හිතන්නේ එච්චරයි මේ ඔයාලට විශේෂයෙන් කියලා ඒකේ මතක තියාගන්න තියෙන්නේ. ඔයාලට හිතනව නම් ඊට වඩා දේවල් ඒකේ තියෙනවා මතක තියාගන්න ඕනේ කියලා ඔයාලා පොත අරගන්න අතට අරගෙන කියවන්න. දෙපාරක් තුන් පාරක් කියවන්න. ඒතකොට ඔයාලට ඉබේම මතක ඉඳී. ඊළඟට ළමයි අපි 9 වෙනි පාඩම කතා කරා. ඊළඟට අපි යන්නේ 10 වෙනි පාඩමට. 10 වෙනි පාඩම මොකද්ද? කෑරගලේ වැංජිබේ. මේ ලෙසින් සිට කෑරගලේ වැජිබේ මේ ලෙසින් සිට කියනකොට මේක අයිති වෙන්නේ මොකද මේ සංදේශය? හංස සංදේශය. මේක ලියන්නේ විදාගම මෛත්‍රී හාමුදුරුවෝ කෝට්ටේ යුගයේදී. විදාගම මෛත්‍රී හාමුදුරුවෝ එතනින් ඔයගොල්ලෝ දාගන්න ළමයි ක්‍රිස්තු වර්ෂ 1415 දී කියලා. මොකද ඒ කාලේදී වගේ තමයි මේ හංස සංදේශය ලියුනේ. කෝට්ටේ යුගයේද ලියුනේ. මම ඔයගලන්ට කලින් කිව්වා. 6 වෙනි පරාක්‍රම රජු දවස. ඔයගොල්ලෝ දන්නවා කෝට්ටේ යුගයේ හිටියේ 6 වෙනි පරාක්‍රම බාහු. එතකොට 6 වෙනි පරාක්‍රම බාහු රජු දවස තමයි මේක ලියවෙන්නේ. 6 වෙනි පරාක්‍රම බාහු රජු ළමයි 1412 ඉඳන් 1580 වෙනකම් රජකම් කරා. මේකෙදි දූතයා කවුද? දූතයා තමයි ළමයි හංසයා. හංසයා අරන් යන සංදේශයෙන් තමයි මේකට හංස සංදේශය කියලා කියන්නේ. එතකොට මේ වීදාගම මෛත්‍රී හාමුදුරුවෝ ලියපු තවත් ග්‍රන්ථ තියෙනවද? මොනවාද ඒ? ඔව්ලමයි තව ග්‍රන්ථ තියෙනවා. ඒව තමයි බුදු ගුණ අලංකාරය, ලෝවැඩ සංග්‍රහව, දහම් ගැට මාලාව, එළු අත්තනගලු වංශය, ඒ වගේම කවු ලකුණු මිනිමල. මෙන්න මේ ටික මේ වීදාගම මෛත්‍රී හාමුදුරුවෝ අතින් ලියවෙච්ච තවත් කෘති විදිහට අපිට ගන්න පුළුවන්. මේ හංස සංදේශය ලියන්න අරමුණු උනේ මොකද්ද? මේකේ අරමුණ තමයි ළමයි කෑරගල වනරතන හිමියන් ලවා මේ හංස සංදේශයේ යන්නේ ළමයි එක තැනක ඉඳන් තවත් තැනකට. ඔයගොල්ලෝ දන්නවනේ ඒක. සංදේශයක් කියන්නේ ඒකනේ. දූතයෙකුත් ඉන්නවනේ. එතකොට මේ
ඇත්තටම මේකේ අරමුණ කෑරගල ඉන්නවා. ඒ කියන්නේ වනරතන හිමියෝ. වනරතන හිමියන් ලවා සාමාන්‍ය විභීෂණ උපුල්වන් කඳ කුමරු කියන ළමයි කතරගම දෙවියන්ට කියලා පින්දීලා පරාක්‍රම බාහු රජුරුවන්ව ආරක්ෂා කරන්න කියලා. මේක තමයි මේකේ අරමුණ. එතකොට කෑරගලක තියෙන්නේ කොහෙද? කෑරගල තියෙන ළමයි බස්නාහිර පළාතේ සියනෑ කෝරළේ ගඟබඩ පත්තුව. ඔයගොල්ලෝ දන්න දේවල් මෙතන තියෙනවා නම් ලියා ගන්න. ලියලා කොහෙවත් ලියාගෙන නැති දේවල් එහෙම තියෙනවා නම් එහෙම. නැත්නම් එහෙම කවුරු හරි ෂෝට් නෝට් එකක් හදාගෙන තියෙනවා නම් එහෙම. ඒකේ මොකක් හරි දෙයක් ඇඩ් වෙලා නැත්නම් ඇඩ් කරගන්න. ඒ වගේම මේ ගමට කෑරගල කියලා නම ආවේ කොහොමද? කෑරගල කියලා නම ආවේ ළමයි කරකොල, ඔයගොල්ලෝ හරියට කරකොල ගස් හින්දා තමයි මේකට කෑරගල කියලා නම ආවේ. මුලින්ම කූරතම්පලා, ඊට පස්සේ කූරගල, ඊට පස්සේ කෑරගල. ඒ විදිහට විවිධ නම් ඔස්සේ අන්තිමට මේ ගම, මේ හංසය යන ගම කෑරගල බවට පත් වෙනවා. ඒ වගේම ඔයගොල්ලෝ දන්නවා පද්මාවතී පිරිවෙන තින්නේ මේ කෑරගල. රසවාහිනිය ළමයි තියෙනවා වත්තුල පබ්බත. බලන්න හරි නේද කියලා. වත්තුල පබ්බත කියලා තියෙන්නේ මේ කෑරගල ප්‍රදේශයටම තමයි. මේ වත්තුල පබ්බතේ තමයි කෑරගල කියන්නේ. ඉතින් මෙහි තමයි මේ පද්මාවතී පිරිවෙන පිහිටලා තියෙන්නේ. වර්තමානයේ නම් බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ ඇතුළත තමයි මේක පිහිටලා තියෙන්නේ. සියනෑ කෝරළේ කිව්වට කොහෙද කියලා තේරෙන්නේ නැහනේ. හරි. ඊළඟට ළමයි ඔයගලන්ට තියෙන්නේ 11 වෙනි පාඩම. 11 වෙනි පාඩම මොකද්ද කියලා බලමු. 11 වෙනි පාඩමේ තියෙනවා මගේ විසිතුරු. ඒකේ තියෙන්නේ සංදේශය. මොකද්ද මේ සංදේශය? මේ සංදේශය තමයි ළමයි සරලීනි සංදේශය. සරලීනි සංදේශය රචනා කළේ කවුද? තොටගම්වේෂී රාහුල හාමුදුරුවෝ. ඉතින් ළමයි මේ තොටගම්වේෂී රාහුල හාමුදුරුවන්ට ඔයගොල්ලෝ දන්නවා තව නමක් කියනවා කියලා. මොකද ඒ නම? අපි කියනවා ෂඩ්භාෂා පරමේශ්වර කියලා. හැබැයි ඊට කලින් තව කැලලක් තියෙනවා. ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය ෂඩ්භාෂා පරමේශ්වර. ඒක තමයි එයාට තියෙන අන්වර්ථ නාමය. දිගයි තමයි. හැබැයි ඉතින් මතක තියාගන්න. ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය ෂඩ්භාෂා පරමේශ්වර. මොනවාද ෂඩ්භාෂා?
කියනකොට ළමයි 6යි භාෂා 6ක් පුළුවන්. මොනවාද මේ භාෂා 6? භාෂා 6 තමයි ළමයි සංස්කෘත භාෂාව. ඒ වගේම ප්‍රාකෘත භාෂාව. මාගධී කියන භාෂාව පුළුවන්. අපභ්‍රංශ භාෂාව පුළුවන්. ඊළඟට ශෞරසේනි කියන භාෂාව මේ රාහුල හාමුදුරුවන්ට පුළුවන්. තව භාෂාවක් තියෙනවා ළමයි. මොනවාද අනිත් භාෂාව? අනිත් භාෂාව තමයි ළමයි පයිශාචි කියන භාෂාව තමයි අනිත් එක. ආයත් භාෂා 6 මොනවාද කියලා බැලුවොත් එහෙම සංස්කෘත, ප්‍රාකෘත, මාගධී, අපභ්‍රංශ, පයිශාචි, ශෞරසේනි. මේ ටික තමයි මේ භාෂා 6. ෂඩ් භාෂා ටික. ඒ වගේම මේ හාමුදුරුවන්ගේ වෙනත් නිර්මාණ විදිහට අපිට ගන්න පුළුවන් කාව්‍ය ශේඛරය. පංචිකා ප්‍රදීපය, බුද්ධිප්පසාදිනිය, ඒ වගේම පරවි සංදේශය, මේ කියන සරණිහිණි සංදේශය. මේ සංදේශය ලියන්න අරමුණ උනේ මොකද්ද? මේ සංදේශය ලියන්න අරමුණ උනේ ළමයි හයවෙනි පරාක්‍රම බාහු රජුරුවන්ගේ සවන පරාක්‍රම බාහු කියලා තමයි ඕගලන්ට පෙළ පොතේ දීලා තියෙන්නේ. හයවෙනි පරාක්‍රම බාහු රජුරුවන්ගේ කනිටු දියණිය. ඒ කියන්නේ දෙවෙනි දියණිය. දෙටු කියන්නේ පළවෙනි එක්කෙනා, කනිටු කියන්නේ දෙවෙනි එක්කෙනා. කනිටු දියණිය ලෝකනාථා දේවිය. අපි කියනවා උලකුඩේ දේවිය කියලා. ඒ උලකුඩේ දේවියට පුත්කුමරෙක් ලබා දෙන්න කියලා කැලණියේ විභීෂණ දෙවියන්ට ආයාචනා කිරීමක් තමයි මේකේ සිද්ධ වෙන්නේ. මේකේ අරමුණ තමයි මේ කැලණියේ විභීෂණ දෙවියන්ට ඊළඟට රජකම බාර ගන්න පුත්කුමරෙක් ලබා දෙන්න කියලා කියන එක. එතකොට ළමයි මේකේ කවි තියෙනවා 108ක්. ආරම්භයේදී පටන් ගන්නේ යහගී විරිත කියන විරිතේ. ඊට පස්සේ දසපද හැල්ල, දූත වර්ණනය, ඊට පස්සේ දූත වර්ණනයෙන් පස්සේ එතන ඉඳලා තියෙන්නේ සමුද්‍ර ഘോഷ විරිතේ. ඕගොල්ලෝ සංදේශ ගැන දන්නේ නැත්නම් ළමයි මම මේ කියන ටික ලියා ගන්න. සංදේශයක් කියන්නේ ළමයි කවුරු හරි කෙනෙක් දූත මෙහෙවරේ යොදලා නිශ්චිත ස්ථානයකට පණිවිඩයක් යැවීම. එහෙම නැත්නම් හසුනක් යැවීම. සංදේශය කියන්නේ හසුනටනේ. එතකොට කවුරු හරි
දූතේ ලවා දූත මෙහෙවරක් කරනවා. එයා යන්න කියන ස්ථානයට නිශ්චිත ස්ථානයකට පණිවිඩයක් එහෙම නැත්නම් හසුනා අරගෙන යනවා. මේ සංදේශ ලකුණු මොනවද? සංදේශ ලකුණු තමයි ළමයි කතා නායකයා හරි කතා නායිකාව හරි ප්‍රසිද්ධ කෙනෙක් වෙනවා. ඒ වගේම ආශිර්වාදය සඳහා එහෙම නැත්නම් දූත වර්ණනය මේ සංදේශ ලකුණු විදිහට ගන්න පුළුවන්. යායුතු ස්ථාන දැක්වීමත් මේකෙන් සිද්ධ වෙනවා. ඔයගොල්ලෝ මේ පාඩම් දෙක කියවලා තියෙනවා නම් එහෙම තේරුම මොකක්ද කියන එක හරියට ඔළුවට අරගෙන තියෙනවා නම් එහෙම ඔයාලට තේරෙනවා මෙතෙන්දී මේ සැලලිහිණියට හංසයට කියන්නේ මේ ස්ථානවල ලස්සන බලන්න ලස්සන විඳින්න මෙන්න මේ ස්ථානයට ගිහිල්ලා බාර දෙන්න කියන එක තමයි. ඒ වගේම ළමයි මාර්ග වර්ණනාත් එක්ක සරලී සංදේශයේ වැඩිපුර ඕක තියෙනවා. හංස සංදේශයේ තියෙනවා. එතකොට එකෙන් මොකද කරන්නේ? සංදේශය ඉදිරිපත් කිරීම. දැන් අරගෙන යන්නට දූතයට කියන්න ඕන මග මෙන්න මෙහෙමයි කියලා. ඒ ගැන තමයි ඔයගොල්ලන්ගේ මග විස්තර වලින් කියන්නේ. සැලලිහිණියට කියනවා සැලලිහිණියෝ මෙන්න මෙහෙමයි ඔය යන පාර ඒකින්ද මෙන්න මේ තැන්වලදී මහන්සි නිවා ගන්න. මෙන්න මෙතන ලස්සන මේ වැලිතලාවක් තියෙනවා. මෙතන නවතින්න. මේ හරියින් යනකොට පරිස්සමින් යන්න. මේ හරියේ ඉන්නේ ටිකක් ආක්‍රමණශීලී මිනිස්සු. මෙන්න මේ විදිහට ඔයගලගේ පාඩම පැහැදිලි වෙනවා. ඒ වගේම තමයි ළමයි සංදේශය ඇතුලේ පැරණිම සංදේශය තමයි මෞර්ය සංදේශය. මෞර්ය සංදේශය ලියවෙන්නේ ගම්පොළ යුගයේදී. ඒ කියන්නේ ගම්පොළ යුගයේ තමයි පළවෙනි සංදේශය ලියවෙන්නේ ලංකාව ඇතුළත. ඔයගොල්ලෝ දන්නවා මහා කවි කාලිදාසයන්. මහා කවි කාලිදාසයන් ලියනවා ළමයි මේඝදූතය කියලා සංදේශය. ඒක තමයි පළවෙනි සංදේශය ලෝකෙ තියෙන. එතකොට ඒකේ දූතයා කවුද? දූතයා තමයි මේඝ. මේඝ කියන්නේ වැහි වලාකුළ. වැහි වලාකුළ තමයි දූතයා. කෝට්ටේ යුගයේදී ලියවෙනව ළමයි සංදේශ පහක්. මම හිතනවා ඔයගොල්ලෝ දන්නව ඇති කියලා. සංදේශ පහක් ලියවෙනවා. ඒව තමයි හංස සංදේශය, සැලලිහිණි සංදේශය, ගිරා සංදේශය, කෝකිල සංදේශය, ඒ වගේම පරිවි සංදේශය. හරි. අපි එතකොට හංස සංදේශ කතා කරා, සැලලිහිණි සංදේශ කතා කරා, සංදේශයක් කියන්නේ මොකක්ද කියන එක කතා කරා. ඊළඟට අපි බලමු 12 වෙනි පාඩම. 12 වෙනි පාඩම මොකද්ද ළමයි? 12 වෙනි පාඩම ඕගලන්ට තියෙන්නේ කුරහන් නිසි මුව කරුවල බලාලා. මේක නම් ඇත්තටම ඒ තරම් දෙයක් නෑ ළමයි. කුරහන් නිසි මුව කරුවල බලාලා කියන එකේදී මොකද මේක තියෙන්නේ? මේක තියෙන්නේ ජන කවි. ඇත්තටම මේක තියෙන්නේ ඒ ජනතාව කුරහන් වගාව ගැන
ඒගොල්ලෝ දුක් මහසෙන් කුරහන් වගාව කරනවා. හැබැයි මේ කුරහන් වගාව කරද්දි එයාලට දැනෙන දුක වේදනාව පිට කරන්නේ මෙන්න මේ ජන කවි ටිකේ. ඉතින් ඒක තමයි ඇත්තට මේක ෂෝට් නෝට් එක විදිහට ගන්න වෙන්නේ අපිට. මේක මේ කුරක්කන් කවියක් විදිහටත් ගන්න පුළුවන්. මොකද මේක කියන්නේ කුරහන් ගැන. ජන කවි වල කුරක්කන් කවි කියන කොටසට අයිති වෙනවා. හරි ළමයි. ඊළඟ පාඩම තමයි 13 වෙනි පාඩම. 13 වෙනි පාඩම මොකද්ද ළමයි? අපිට වැසිකිළිය. 6 කරා 7 වෙනි එක දුන්නා 8 දුන්නා 9 10 11 12. ඊළඟට තියෙන අපිට 13 වෙනි පාඩම. 13 වෙනි පාඩමේ තියෙන්නේ අපිට වැසිකිළියක් කියන පාඩම. කවුද මේ අපිට වැසිකිළියක් කියන පාඩම? එහෙම නැත්නම් මේ කෙටි කතාව කවුද ලියන්නේ? මේක ලියන්නේ සිංහල සාහිත්‍යයේ ඉන්න සුවිශේෂී කෙටි කතාකරුවෙක්. ඒ තමයි කේ ජයතිලකයන්. කේ ජයතිලකයන් එතුමාගේ ගම තමයි කිරින්දිවැල රඳාවාන කියන්නේ. කිරින්දිවැල රඳාවාන. ඉතින් 1926 ජූනි 27 වෙනිදා තමයි මෙතුමා උපත ලබන්නේ. මුල්ම කෙටි කතා සංග්‍රහය විදිහට ළමයි අපිට මෙතුමගේ හඳුනා ගන්න පුළුවන් වෙන්නේ පුනරුත්පත්තිය සහ තවත් කෙටි කතා කියන කෙටි කතා සංග්‍රහය. එක කෙටි කතාවක් නෙමෙයි කෙටි කතා සංග්‍රහයක්. කෙටි කතා සංග්‍රහයක් කියන ළමයි කෙටි කතා එකතුවක් කිහිපයක්. එතකොට මේ මුල්ම කෙටි කතා සංග්‍රහය තමයි පුනරුත්පත්තිය සහ තවත් කෙටි කතා. මේක පළවෙන්නේ. ඒ කියන්නේ මේක ප්‍රකාශයටපත් වෙන්නේ 1955 අවුරුද්දේ. 1955 තමයි මේ පුනරුත්පත්තිය සහ තවත් කෙටි කතා කියන කේ ජයතිලකයන්ගේ මුල්ම කෙටි කතා සංග්‍රහය ප්‍රකාශයටපත් වෙන්නේ. නැත්නම් මුලින්ම එළියට එන්නේ 1955 අවුරුද්දේදී. එතකොට මෙතුමා කරපු වෙනත් නිර්මාණ මොනවද? මෙතුමාගේ වෙනත් නිර්මාණ විදිහට අපිට ගන්න පුළුවන් ළමයි එක ගෙයි අවුරුද්ද නොනිමි සිත්තම හා තවත් කෙටි කතා. ඔයගොල්ලෝ නොනිමි සිත්තම කියන කෙටි කතාව කියවලා තියෙනවද කියලා දන්නේ නැහැ. නොනිමි සිත්තම කියන ලස්සන කෙටි කතාවක්. ඒ වගේම අතිරණය වජිර පබ්බත කටු සහ මල් මේ වගේ කෙටි කතා සංග්‍රහ කෙටි කතා එකතු මෙතුමා පළ කරලා තිනවා. ඒ වගේම තමයි නවකතා විදිහට පුංචිරාළ කියන නවකතාව, ඒ වගේම පුංචිරාළගේ මරණය කියන නවකතාව, ඊට රාජපක්ෂ වලව්ව කියන නවකතාව, ඒ වගේම පරාජිතයෝ කියන නවකතාව. ඊට අමතරව තවත් නවකතා තියෙනවා පිතාමහ
චරිත තුනක්. දෙලොවට නැති අය. ඔයගොල්ලෝ මේකෙන් 3ක් 4ක් අනිවාර්යෙන් මතක තියාගන්න. නවකතා 2ක් ලියන්න වගේ ප්‍රශ්නයක් එන්න පුළුවන් හින්දා. මෙතුමා නිර්මාණය කරපු කෙටි කතා අතුරින් කෙටි කතා සංග්‍රහ අතුරින් ඔයගොල්ලෝ මතක තියාගන්න ඕන ළමයි මුලින්ම කෙටි කතා සංග්‍රහයේ පුනරුත්පාදනය සහ තවත් කෙටි කතා කියන කෘතිය. ඒ වගේම නොනිවි සිත්තම එකගේ අවුරුද්ද වගේ දෙකක් තුනක් මතක තියාගන්න. ඒ වගේම මේ නවකතා අතුරෙන් අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ ඒවා ටිකක් තියෙනවා. ඒවා තමයි පුංචි රාළ කියන නවකතාව. ඒ වගේම පිතාමහ කියන නවකතාව. චරිත තුනක් කියන නවකතාව. ඒ වගේම මතු සම්බන්ධයි කියන නවකතාව. මේ නවකතා විශේෂයි කියන ළමයි මේවා රාජ්‍ය සම්මාන හිමි කරගෙන තියෙනවා. ඔයගොල්ලෝ දන්නව නවකතාවකට රාජ්‍ය සම්මානයක් හම්බෙනවා කියන්නේ කොච්චර ලොකු දෙයක්ද කියලා. ඉතින් මේ නවකතා රාජ්‍ය සම්මාන දෙන්නේ හිමි කරගෙන තියෙනවා. ඉතින් ඔයාලගෙන් අහුවොත් එහෙම ජයතිලක කියන්නේ රාජ්‍ය සම්මාන ලැබුණ නවකතාවක් ලියන්න කියලා නවකතාවක නමක් ලියන්න කියලා ඔයාලා මෙන්න මේ වැයි එකක් ලියන්න ඕනේ. ඒ වගේම තමයි ජයතිලකයන් අදින් ළමයි ලියවල තියෙනවා ළමා කෘති ළමයින්ට ලියවෙච්ච කෘති මොනවාද? ළමයින්ට ලියවන ළමයි ඉස්සරහ බලන්න. පුංචි වලාකුළ සහ පුංචි පුතා ඉරුණු බලලා ඩුන්ඩුන් ඩුඩුන්ඩුන් කතන්දර පොත අයියයි නංගි ඔරලෝසුව සහ ලස්සන ළමයි වනසටන අමුතු කතා ඒ වගේම රුවන් කුමාරි කියලා කතාවක් ළමයින්ට මෙතුමා අතින් රචනා වුණා. ඒ වගේම කේ ජයතිලකයන් ගැන ගත්තොත් එහෙම ළමයි කේ ජයතිලකයන් ජයවර්ධන විශ්වවිද්‍යාලයේ හම්බෙනවා සාහිත්‍ය සූරී කියන සම්මානය. මේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සාහිත්‍ය සූරී සම්මානයේ ඒ වගේම සාහිත්‍ය රත්න සම්මානයේ පිදුම් ලැබුවා. ඒ වගේම මේ ඔයගලට දින අපිට වැසිකිළිය කියන කෙටි කතාව. මේ කෙටි කතාව තියෙන ළමයි මෙතුමගේ නොනිමි සිත්තම සහ තවත් කෙටි කතා කියන කෙටි කතා සංග්‍රහය. මේකෙන් උපුටා ගත්තක් තමයි මේ අපිට වැසිකිළියක් කියලා කියන්නේ. හරි. ඕගොල්ලන්ගේ එතකොට අපිට වැසිකිළියක් 13 වෙනි පාඩම ඉවරයි ළමයි. 13 වෙනි පාඩමේ ෂෝට් නෝට් එක මම ඔයාලට දැන් දුන්නා. ඊළඟට අපි බලමු 14 වෙනි පාඩම මොකක්ද කියලා. 14 වෙනි පාඩම ළමයි තියෙන්නේ දියවන්ති මාලය.
කැමති ඇති කියලා. මොකද මේක ලස්සන පාඩමක්. දීමන්ති මාලය. දීමන්ති මාලයේ ඔයගොල්ලෝ මතක තියාගන්න ගොඩක් දේවල් නැහැ. දීමන්ති මාලයේ මතක තියාගන්න තියෙන්නේ මේක රචනා කරේ ගීත මෝපසාන්. ගීත මෝපසාන් කියන්නේ මේකේ රචකයා සිංහලයට පරිවර්තනය කරේ කේ.ජී. කරුණා තිලකයන්. ඒක විශේෂයෙන් මතක තියාගන්න. මොකද ඒක මේ නිකන් හැංගිච්ච කරුණක් වගේ තියෙන දෙයක්. ඒ වගේම මේකේ තියෙන ප්‍රථම පුරුෂ දෘෂ්ටි කෝණේ ඊදම ඔබසංග ළමයි උපත ලබන්නේ 1850 අගෝස්තු 5 වෙනිදා ප්‍රංශයේදී. මේ අපේ රටේ කෙනෙක් නෙමෙයි. එතකොට මේ ප්‍රංශ කෙටි කතා කරුවේ. එතකොට මේ කෙටි කතාව එතුමා ලියපු උසස් ගණයේ කෙටි කතාවක්. ඒ කියන්නේ පාඨකින්ගේ ਵਿਚාරයට ලක් වෙච්ච කෙටි කතාවක්. මීට අමතරව ගීත මෝපසාන් විසින් ළමයි නවකතා 9ක් ලියලා තියෙනවා. නවකතා 9ක් ඒ වගේම කෙටි කතා 300ක්. 300න් එකක් තමයි මේ දීමන්ති මාලය කියන කෙටි කතාව. හැබැයි මේ දීමන්ති මාලය කෙටි කතාව විශේෂයි. මොකද මේ දීමන්ති මාලය කෙටි කතාව ਵਿਚාරයෙන් ලක් කරලා තියෙනවා ගොඩක් දෙනාගේ. ඒක නිසා මේක ගොඩක් පවර්ෆුල් කෙටි කතාවක් විදිහට අපිට දකින්න පුළුවන්. ඒ වගේම මෙතුමගේ මුල්ම නිර්මාණය. ගීත මෝපසාන්ගේ මුල්ම නිර්මාණය තමයි ළමයි ඉටි බෝලය කියන්නේ. ඉටි බෝලය. ඔයගොල්ලෝ මේක මතක තියාගන්න අනිවාර්යෙන්ම මේ පරිවර්තනය කරේ කවුද කියලා. පරිවර්තනයේදී ලක් කරේ ළමයි කේ.ජී. කරුණා තිලකයන්. ඒක අනිවාර්යෙන්ම මතක තියාගන්න. ඊළඟට අපි යමු 15 වෙනි පාඩමට. 15 වෙනි පාඩමේ ළමයි තියෙන්නේ දෑතේ කරගැට සිඹ සනසන්නට. මේ දෑතේ කරගැට සිඹ සනසන්නට කියන මේ පද්‍ය පන්තිය ලියන්නේ අපි හැමෝම දන්න පද්‍ය රචකේ ඒ වගේම උසස් ගණයේ පුද්ගලයේ ඒ තමයි මහගම සේකරයන්. මහගම සේකරයන් කිරිඳිවැල රඳාවාන කියන ගමේ තමයි උපදින්නේ. මේ මහගම සේකරයන් ගුරුවරයේ ඊට පස්සේ ගුරුවරයෙක් විදිහට වෘත්තිය ආරම්භ කළා. පස්සේ ගුරු විද්‍යාල කතිකාචාර්ය කෙනෙක් වෙනවා. ඊට ගුවන්විදුලි ශිල්පියෙක් වෙනවා. පුවත්පත් කලාවේදියෙක් වෙනවා. මෙන්න මේ වගේ ගොඩක් ක්ෂේත්‍ර වලට දස්කම් පාපු පුද්ගලෙක් තමයි මහගම සේකර කියන්නේ. මහගම සේකර ළමයි උපත ලබන්නේ 1929 අප්‍රේල්
අප්‍රේල් 4 වෙනිදා. sorry එතෙන්දි ළමයි මහගොමුසේකරයන් උපත ලබන්නේ 1929 අප්‍රේල් 7 වෙනිදා. ඒ වගේම එතුමා අභාවයටපත් වෙනවා. එතුමා අභාවයටපත් වෙන ළමයි 1976 ජනවාරි 14 වෙනිදා. මම හිතන්නේ ඔයගලගේ පොතේ ඒ ටික නැහැ. ඒ ටික ලියාගන්න. 1929 අප්‍රේල් 7 උපත ලබන මෙතුමා අභාවයටපත් වෙන්නේ 1976 ජනවාරි 14. මෙතුමා ඇත්තටම වැඩිපුර කරේ ළමයි කාව්‍යකරණයේ නියැලීම. මෙතුමාගේ කාව්‍ය ග්‍රන්ථ විදිහට අපිට ගන්න පුළුවන් නොමියෙමි කියන කාව්‍ය ග්‍රන්ථය. ඒ වගේම සක්වාලිහිනි කියන කාව්‍ය ග්‍රන්ථය, ප්‍රබුද්ධ කියන කාව්‍ය ග්‍රන්ථය. ඒ වගේම එතුමා ලිව්වා නවකථා දෙකක්. තුම්මං හන්දිය මනෝ මන්දිර. ඔය දෙවෙනි කාණ්ඩේ රසායනික කරන ළමෙක් නම් ඔය දන්න ඇති ඔයගලන්ට තියෙනවා තුම්මං හන්දියේ පාඩම. ඒ තුම්මං හන්දියට පස්සේ තියෙන පොත තමයි ළමයි මනෝ මන්දිර කියලා කියන්නේ. ඒ වගේම ළමයි මෙතුමා නාට්‍ය රචකයෙක්. එතුමා ලියපු නාට්‍ය මොනවද? එතුමා ලියපු නාට්‍ය තමයි ළමයි කුණ්ඩලකේශී. කුණ්ඩලකේශී කියලා නාට්‍යයක් ලිව්වා. ඒ වගේම සද්දන්ත කියලා නාට්‍යයක් ලිව්වා. හංස ගීතය කියලා නාට්‍යයක් ලිව්වා. ඔයගොල්ලෝ අහලා ඇති අමරදේවයන් කියනවන් ළමයි ගීතයක් රත්නදීප ජන්මභූමි. මේ රත්නදීප ජන්මභූමි කියන ගීතය රචකයා තමයි මාගම සේකරයන්. ඒ වගේම මෙතුමා තව ලියනවා එසේ මතුවන කඳුළු බිඳු ගැන කියන ගීතය. ඒ වගේම පාළු අඳුරු නිල් අහස මමයි කියන ගීතය ලියනවා. ඒ වගේම නාට්‍ය ගීත දෙකක් ලියනවා. ඉතාමත් ප්‍රසිද්ධ නාට්‍ය ගීත දෙකක්. ඒ තමයි අන්න බලන් සඳ. ඔබ දන්නවා ඇති අන්න බලන් සඳ රන්තැටියෙන් ඒ ගීතය. ඒ වගේම ඈත කඳුකර හිමවරණේ කියන ගීතය මෙතුමා විසින් රචනා කරනවා.
දෑතේ කරගැට සිඹසන සන්නට. මේ පාඩම උපුටගෙන තියෙන්නේ ප්‍රබුද්ධ කාව්‍ය සංග්‍රහයෙන්. ඒක හොඳට මතක තියාගන්න. ප්‍රබුද්ධ ගීත සංග්‍රහයෙන් තමයි මේ දෑතේ කරගැට සිඹසන්නට කියන ඕගලන්ට තියෙන පද්‍ය පන්තිය අරගෙන තියෙන්නේ. ඒ වගේම මේ ප්‍රබුද්ධ අයිති වෙනම ළමයි නොපළ ගීත වලට. ඒ කියන්නේ පළල කරපු ගීත කියන එක වගේ අදහසක් තමයි තියෙන්නේ. ඒකේ නොපළ ගීත කියන කෘතියේ ගීත කෘතියක් පළ වෙනම පස්සේ නොපළ ගීත කියලා පළුන් නැති ගීත ඒකෙදි මේ පද්‍ය පන්තිය එහෙම නැත්නම් මේ පන්තිය ප්‍රාර්ථනා කියන නමෙන් පළ වෙලා තියෙනවා. මේ ඔයගොල්ලෝ මේක මේ පොඩ්ඩක් හොයලා බලුවොත් එම ඔයාලට හම්බ වෙයි මේ සින්දුව. මේක මේ WD අමරදේවයන් විසින් මේ සංගීතවත් කරලා විමලා අමරදේවයන් ගුවන්විදුලි ගීතයක් විදිහට ගායනා කරලා තියෙන ගීතයක් ළමයි. ඒකින්ද ඔයාලට මේක මේ හොයාගන්න බැරි වෙන එකක් නැහැ. හොයාගෙන අහන්න. මොකද එතකොට ඔයාලට මේ ටිකක් මතක හිටින ප්‍රමාණය වැඩි. මේකෙන් ළමයි ඇත්තටම කියන්නේ මේ දේශයේ, ඒ කියන්නේ ලංකාවේ අතීත ශ්‍රී විභූතිය, ජාතිකාභිමානය, ඒ වගේම ශ්‍රමයට තියෙන අභිමානය. ඒවා මේ ගීතය අහන ශ්‍රාවකයාට ඇති වෙන හැඟීම්. ඒ වගේම හෙට දින අතට වැඩිය සමෘද්ධිමත් වෙයි කියන හැඟීම මේ පාඩමේ මේ පද්‍ය පන්තිය පද්‍ය 6ක් තියෙනවා. ඉතින් පද්‍ය පන්තිය අහනකොට ඔයාලගේ හිතට දැනෙවි. ඒ වගේම තමයි ළමයි ඔයාලගේ අන්තිම පාඩම වස්තානය. මම හිතනවා ඔයගොල්ලෝ වස්තානයේ පාඩමට ආස ඇති කියලා. වස්තානයේ ලිව්වේ ළමයි කවුද? ඔයගොල්ලෝ දන්නා වගේම රත්නශ්‍රී විජේසිංහයන් විසින් තමයි මේ වස්තානය පද්‍ය පන්තිය ලියවෙන්නේ. ඇත්තටම වස්තානය කියලා කියන ළමයි පද්‍ය පන්තිය කියනවට වැඩිය හරි ලස්සන නිර්මාණයක්. රත්නශ්‍රී විජේසිංහ මහත්මයා උපත ලබන ළමයි දකුණු පළාත නාකියාදෙනියේ තෙල්ල කුඹුර ග්‍රාමය. ඔයගොල්ලෝ මතක තියාගන්න දකුණු පළාතේ නාකියාදෙනිය කියලා. ඒ වගේම මෙතුමා උපත ලබන්නේ 1953 ජූනි මාස 2 වෙනි දින ජූනි 2 තමයි උපත ලබන්නේ. එතුමාගේ උපන් දිනය. ඒ වගේම මෙතුමා ලිව්ව ප්‍රථම කාව්‍ය සංග්‍රහය. මෙතුමාගේ ප්‍රථම කාව්‍ය සංග්‍රහය තමයි ළමයි බිය නොවන් අයන්ඩි.
මේක පළ වුණේ 1975 දී. ඊට පස්සේ පාඨක සම්භාවනාවට ඒ කියන්නේ පාඨකයන්ගේ ආදරය දිනාගත්ත විශාල ආදරයක් දිනාගත්ත කෘතියක් විදිහට මේ කාව්‍ය කෘතියක් විදිහට වස්සානේ කියන කාව්‍ය කෘතිය පළ වෙනවා. ඒ වගේම එතුමා ලියපු කෘති අතර කාව්‍ය කෘති අතර රාජ්‍ය සම්මානයට පාත්‍ර වෙනවා ළමයි සුබ උදෑසන කියන කාව්‍ය කෘතිය. ඒ වගේම තවත් කාව්‍ය කෘති විදිහට සල්ගහයට තරු ලකුණ මධ්‍යම යාමය කියන ඒවා අපිට ගන්න පුළුවන්. එතුම කාව්‍ය කෘති විතරක් නෙමෙයි ළමයි. ගීත සංග්‍රහ, ඒ කියන්නේ ගීත පොත් පළ කරලා තියෙනවා. මොනවාද ඒ ගීත පොත්? මේ ගීත පොත් විදිහට වංකගිරි අරණේ, සුදු නෙළුම, ගංගා ගීතය, ඉරබටු තරුව, නෙත නිලුපුල්, ආකල මන්දා මෙන්න මේ වගේ කෘති ගන්න පුළුවන්. මේ හැම ගීත කෘතියකටම ගීත සංග්‍රහයකටම රාජ්‍ය සම්මාන හම්බෙලා තියෙන ළමයි. ඒක විශේෂ දෙයක්. රාජ්‍ය සම්මාන හම්බෙලා තියෙනවා මේ හැම කෘතියකටම ගීත සංග්‍රහයකටම. රත්නශ්‍රී විජේසිංහයන් එතනින් නැවතුනේ ළමයි ළමයින්ට කෘති ලිව්වා. මොනවද ඒ කෘති? ඒව තමයි සැලලි හිමියෝ, රන් කිරිකට, රතු කිකිලි, සින්දු කියන උණපඳුර. මේවත් සම්මාන රාජ්‍ය සම්මාන ලැබපු ඔහුගේ කෘති. මේ වගේ දේවල් ඕගොල්ලන්ට අහන්න පුළුවන් ළමයි. මොකද මේ වගේ දේවල් වැඩි අහන්නෙත් නැහැ. ඒ වුණාට අහයිද කියලා දන්නෙත් නැහැ. ඒකින්ද ඕගොල්ලෝ මේව බලාගෙන යන තරමට